ඉතින් මේක ඉතිහාසය ගැන කියන්න දන්නේ නැහැ බං මොකවත්. යුද්ධයට මම ගියා. යුද්ධරද ගියා. පුකා කවුද? අයින පුකට දැන් මේකෙන් හොඳේ. ලංකා කවුරු හරි හිටියොත් නේ ඉවරයි. ඉනෝ. බෑනේ යන්නේ. බෑනේ කරන්නේ. ඔයා කියන්නෙත් නෑ. Welcome back to Hans Journey. ඉතින් guys අද මම ඔයාලව එක්කන් ඇවිල්ලා තියෙන්නේ සවුත් කොරියාව වල තියෙන පැලස් එකකට. ඉතින් මේ පැලස් එක ඇත්තම කිව්වොත් එහෙම සවුත් කොරියන් හිස්ටරි එක ගැන ගොඩක් අපිට දේවල් දැනගන්න පුළුවන් තරම් මෙතන තියෙන ගොඩක්ම විශේෂත්වය තමයි ඔයාලට වටපිට බලනකොට පේනවා මාරම ලස්සනයි ප්ලේස් එක නම්. මෙතන මම කියන්නේ ගියේ මෙතන තියෙන ගොඩක් විශේෂත්වය තමයි මේ පැලස් එකට ගොඩ දෙනෙක් ඇවිල්ලා ඉවරලා මෙයාලගේ මේ අතීතයේදී ඇඳපු කොස්ටියුම් එක. එහෙම නැත්නම් මේකට අපි කියන්නේ සවුත් කොරියන් හිස්ටරි එකේ මේ කට්ටිය ඇඳලා තියෙන මෙන්න මේ ඩ්‍රෙස් එකට කියන්නේ හම්බුක් කියලා. ඉතින් මෙන්න මේ ඩ්‍රෙස් එකත් ඇඳගෙන මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් වල ෆොටෝස් ගන්න මාරම ප්‍රසිද්ධයි. මේක කොරියාවේ අය අතර විතරක්ම නෙමෙයි ගොඩක් ඉන්ටර්නැෂනල් ටුවරිස්ට්ලා අතර ගොඩක් ප්‍රසිද්ධ ප්ලේස් එකක්. ඉතින් මම අද ඔයාලව එක්කන් ආවේ අන්නේ ප්ලේස් එකට. ඉතින් මාරම ලස්සනයි මාරම එක්ස්පීරියන්ස් එකක් අපිට. ඉතින් මම අද ඇඳලා ඉන්න වොරිය කෙනෙක් විදියට මගේ යාළුවෝ දෙන කපල් එකක් ඒ දෙන්න කින් ඇන්ඩ් ක්වීන් විදියට ඇඳා. ඒ වගේම මෙතන ගොඩක් අර ඒ කාලේ රජමාලිගාවක වැඩ කරපු කට්ටිය ඒ විවිධ ඩ්‍රෙස් කෝඩ්ස් තිබිලා තියෙනවා. අන්නේ ඩ්‍රෙස් කෝඩ්ස් ගැන අපිට ගොඩක් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙතනදී ඒ ඩ්‍රෙස් කෝඩ්ස් අපිට ඇඳලා ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. මේ මාලිගාව ඇතුලේ ඔයාලට පේනවා කොයි තරම් සෙනගක් ඉන්නවද මොන තරම් ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් මේ ප්ලේස් එකට තියෙනවද කියන එක. ඉතින් අද මම ඔයාලව එක්කන් ආවේ මෙන්න මේ සෝල් වල තියෙන මෙන්න මේ පැලස් එකට. ඉතින් මම හිතනවා ලස්සන එක්ස්පීරියන්ස් එකක් මට ෂෙයා කරගන්න පුළුවන් වෙයි කියලා අද මේකෙදී. ඉතින් අපි බලමු මොන වගේ දේවල්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මතක ඇතුව අපිට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල්ද අපිට මේ පැලස් එක ඇතුලේ බලා ගන්න පුළුවන් කියලා. Okay, thank you so much. Yeah. It's perfect. Yeah, you can put on your shoes and make this. Yeah. When you know Korea ඉතිහාසය හිටපු වොරිය කෙනෙක් දැන් ලංකාවේ කෙනෙක්ව ඉම්පෝට් කරලා තියෙනවා. වොරිය කෙනෙක්. ඔයා කිං ඇන් ක්වීන් මම වොරිය. කඩුව ගන්න ඕනේ බං. මේ ඉන්නේ මේ queen king I am the warrior. මේ කින් මේ කින් හන්තර වෙලා ඉන්නේ කින් අන්තපුරේට පයින් එකම ඉන්නේ. කින් අන්තපුරේ ඉන්නේ අකබිසවලු. කින්ගේ තාත්තේ මොකද? කින්ගේ සපත්තු දෙකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කින් ඇන්ඩ් ක්වීන් එක warrior යනවා රජමාලිගාවට. දැන් අපි රජමාලිගාවේ විසිට් එකට. රජමාලිගාවේ විසිට් එකට යන ගමන් ඉන්නේ. අපි දැන් මාලිගාව ඇතුළට ඇවිල්ලා ඉන්නේ guys. ඔයාලට පේනවා මාලිගාව ඇතුළ මොන වගේද කියන එක. Thank you. රජාවයි රජිනම ආරක්ෂා කරන්න ආවේ අන්තිමට තව ටිකෙන් ඇන්ටි කෙනෙක් මාව පැහැර ගන්නවා. බොහොම අමාරුවෙන් බේරලා ඉන්නේ. මේක තමයි මාලිගාවේ මේන් ගේට් එක. ඉතින් ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේක ඇතුළේ අපිට ෆ්‍රී එන්ට්‍රන්ස් තියෙනවා. අපි මේ හම්බුක් එක එහෙම නැත්නම් මේ වගේ විදිහේ ඇඳුමක් ඇඳුවොත් එහෙම අඳින්න නැතුව එනවනම් අපි ටිකට් එකක් අරන් තමයි ඇතුළට එන්න ඕනේ මේක බලන්න. ඉතින් වෙලාව මේ වෙලාවේ දවල් 1ට විතර ටිකක් අවුව සැරයි සෙනග ගොඩක් ඉන්නවා. පළවෙනි ගේට් එක පහු කරගෙන අපි ඇතුළට යනවා. ඉතින් අපි පළවෙනි ගේට් එක පහු කරාම තමයි දැක්කේ තවත් තියෙනවා ගේට් එකක්. ඉතින් අපි මීට ඇතුළට යන ගම අපි බලමු ඇතුළ මොන වගේද මේ සවුත් කොරියාවේ හිස්ටරි එකේදී මේ කොයි විදිහටද මේ රජමාලිගාව තිබ්බේ කියන එක. ඉතින් ඉස්සරහට යනවා. කට්ටිය ගොඩක් ඉන්නවා. අද නිවාඩු දවසක් නොවුනත් කට්ටිය ගොඩක් ඇත්තටම ඉන්නවා අද.
අපි බලමු ඇතුළ මොන වගේද කියලා. රජතුමයි රජිනයි මේ අවස්ථාවේ වීදි සංචාරයේ යන ගමන් තමයි ඉන්නේ. පොඩ්ඩක් හැරිලා බලන්න මේ පැත්ත. දෙන්න බලන්න. මට බෑ ඉස්සරහම යන්න. ඔව් මේ රජිනිය විසින් පොඩි මේ බාධකයක් දාලා තියෙනවා ඉදිරිය බලන්න බෑ. ඉදිරිය අන්තපුරේ වෙනත් කාන්තාවන් ටිකක් යන බවක් තමයි අපිට පෙනියන්නේ. පොඩ්ඩක් හිටහන් රජතුමා. වේගෙන් යන්න එපා. රජිනට යා ගන්න බෑ එච්චර වේගෙන්. මේ තියෙන්නේ මේන් පැලස් එක එහෙම නැත්නම් රජතුමා හිටිය කියන පැලස් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ඒරියා එකක් තියෙනවා පැලස් එකේ ඉඳන් ඊට පස්සේ එළිය තැනට. ඉතින් ඇත්තටම මම ගොඩක් ලොකුවට නම් ඉතිහාසය ගැන දන්නේ නැහැ සවුත් කොරියාව වල. හැබැයි ඉතින් මේ විදිහේ අර ලංකාවේ වගේම තමයි මේ සවුත් කොරියාව වලත් අපි ඉතින් මේ පැලස් එක වටේ පොඩ්ඩක් අරගෙනවා ෆොටෝස් ටිකක් ගන්න තැනක් වාගෙන. මොකද ගොඩක් සෙනග ඉන්න නිසා ෆොටෝස් ගන්න ගන්නවා. ඒ වගේම මේ මුලගත් එක තවත් ටිකක් අමාරුයි මේ දූවිලියනවා සම්පූර්ණ ඇහැට ගිහිල්ලා ඉවරලා ඇහත් පොඩ්ඩක් පිළිදෙනවා. Hi. Hi. Wait. Say hello. Hi. Please subscribe. Okay. Thank you. Bye. Thank you. Subscribe කරන්න යාළුවෝ ටිකක් සෙට් කරලා පොඩියෝ ටිකක් උන් ටිකට channel එකේ නමක් දීලා තමයි ආවේ. අපි sure. You guys from Seoul? Seoul? Yeah. Basan? I'm from Masan? Okay. Nice to meet you. Bye. Bye. රජතුමාගේ රජිනියගේ ආරක්ෂාව තකා වීදි සංචාරය යනවා. පාටිය ෆොටෝස් ගන්න ගමන් ඉන්නේ guys. ඉතින් පේනවා එතන බෑග්ග්‍රවුන්ඩ් එක මාර ලස්සනයි. පොඩි පොකුණක් වගේ තියෙනවා. ඊට අමතරව පැලස් එකේ චූටි කොටසක් තියෙනවා. ඉතින් මෙතන පොඩ්ඩක් ඇට්‍රැක්ෂන් එක වැඩි. සහ ඔයාලට පේනවා මොනතරම් සෙනගක් ඇවිල්ලා ඉන්නවද කියන එක. ඔක්කොම කට්ටිය වගේ මේ ඇත්තටම මේ කොරියන් ඇඳුමේ නම තමයි හංබුක්. ඔයාලා ඒක අහලත් ඇති ඒ වගේම පුරුදුත් ඇති. මං කියකේ හිටියේ guys. ඉතින් මේ ඩ්‍රෙස් එකේ නම හම්බුක්. අපි කොරියාවේදී මේ ඩ්‍රෙස් එකට කියන්නේ හම්බුක් ඩ්‍රෙස් එක කියලා වෙලා. මේ ඩ්‍රෙස් එකේ තියෙන විශේෂත්වය කියන්නේ මේක තමයි කොරියාවේ ආදි කාලයේදී එහෙම නැත්නම් ඒන්ෂන්ට් ටයිම් එකේදී රජවරු ඒ වගේ මේ මාලිගාවල හිටපු කට්ටිය ඇඳපු ඩ්‍රෙස් එක. ඉතින් මම ආද ඇඳලා ඉන්නේ වොරියගේ ඩ්‍රෙස් එකක්. එහෙම නැත්නම් ඒ කාලේ හිටපු වොරිය කෙනෙක් මෙන්න මේ වගේ විදිහේ ඩ්‍රෙස් එකක් තමයි ඇඳලා කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව කිංගේ ඩ්‍රෙස් එක ඊට වඩා ටිකක් වෙනස්. මොකද ඒ කට්ටියන්ගේ කියන්නේ තනතුර එහෙම නැත්නම් ඒ කට්ටියගේ රෝල් එක අනුව ඒ කට්ටියන්ගේ ඩ්‍රෙසස් වෙනස්. ඉතින් කිං ක්වීන් ඊට අමතරව සෙම්පතියෝ ඊට අමතරව වොරියර්ස්ලා ඊට අමතරව සේවන්ස්ලා මේ කට්ටියන්ගේ ඩ්‍රෙස් කෝඩ් එක වෙනස්. ඉතින් අපි මේ විදිහට මේ ඩ්‍රෙස් කෝඩ් එක ඇඳගෙන තමයි මේ තැනට ඇවිල්ලා වෙලා අර කොරියාවේ ඒන්ෂන්ට් කල්චර් එකට එක්ස්පෝස් වෙන විදිහට අපිට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න තමයි අපි මේ මෙතෙන්ට ආවේ. ඉතින් මාර්ම ලස්සනයි. අපි මේ ඩ්‍රෙස් එක හය කරේ මේ ඩ්‍රෙස් හය කරන්න පුළුවන් අපිට. අපි පැයකට කාලයකට සුළු මුදලක් ගෙවලා වෙලා තමයි මේ ඩ්‍රෙස් එක හය කරලා එතනින් ඩ්‍රෙස් එක ඇඳගෙන අපි මාලිගාව ඇතුළට ඇවිල්ලා ඉවරලා මේ විදිහට ෆොටෝස් වීඩියෝස් ගන්න වැඩේ කරන්නේ. ඉතින් අපි පැයකට තමයි හය කරේ අතරම. ඒ වුණාට දැන් ඇත්තටම පැයට වඩා අපි ඉඳී වගේ. මොකද මේක ඇඳලා අපි මේ වගේ දැන් මේ විදිහට ලස්සන ෆොටෝස් ගන්නකොට එක තැනකට ගිහිල්ලා තව තැනකට යනකොට guys ඊට වඩා ලස්සනයි. ඉතින් අපි එහෙම වැඩිපුර එක්ස්ට්‍රා වෙලාවක් හිටියොත් අපිට පුංචි පේමන්ට් එකක් කරන්න වෙයි. අපි එක්ස්ට්‍රා හිටපු වෙලාවට කොහොම හරි ඉතින් මේ විදිහට මෙතන මේ ලස්සන මේ දේවල් බලාගෙන අපි තවත් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මාර්ම ලස්සනයි, එන්වයරන්මන්ට් එකත් ලස්සනයි, මාර්ම ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා කියලා ඔයාලට පේනවා. මොකද මේ
මගේ වටපිටාව බැලුවොත් එහෙම ඔයාලට පේනවා මොනතරම් සෙනගක් ඇවිල්ලා තියෙනවද කියලා මේ තැන මේ විදිහට විසිට් කරන්න. ඉතින් අපි බලමු තවත් ඉස්සරහට මොන වගේ දේවල්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් මතකතු අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකක් ඉස්සරහට බලන්න. ඉතින් අපි බලමු තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මොන වගේ දේවල්ද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඇතර මේ දින පොඩි සංදර්ශනයක් මම හිතන්නේ එයාලගේ. ඔයාලට පේනවා ඔව් ඒක ලස්සනයි කොඩි පාටනේ. ඕකේ ගයිස් ඉතින් අපි පැය එකමාරක් විතර ඇතුළේ ඇවිද්දා. ඇවිදලි වෙලා දැන් මේ ටූර් එක ඉවර කරලා ඉවරලා එළියට යන්න හදන්නේ. ඉතින් මාර ලස්සනයි. මාර ලස්සන ෆොටෝස් ටිකක් මාර ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. මොකද සමහරකට ජීවිතේටම මේ එක වතාවක් වෙන්න පුළුවන් මේ වගේ අපිට මේක අඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මොකද මම දන්නේ නැහැ මම ආයේ මෙතන මේ ප්ලේස් එකට ඇවිල්ලා මේක අඳින්න සවුත් කොරියාවල තව මේ වගේ තැන් තියෙනවා ඇත්තටම හම්බුක් එක අපිට අඳින්න පුළුවන්. ඉතින් මම හිතනවා මට වොරිය කියන කිට්ට ගැලපුණා කියලා. මොකද ගොඩ දෙනෙක්ගේ ගොඩක් ලොකු ප්‍රතිචාරයක් තිබ්බා. මොකද හුඟක් පොඩි ළමයි එහෙම ඇවිල්ලා මාත් එක්ක කතා කරා. ගෑල් ළමයි පව ඇවිල්ලා මාත් එක්ක කතා කරා ෆොටෝස් ගත්තා. මගේ අවුට්ලුක් එක ගොඩක් ලස්සනයි කියලා ඒ කට්ටිය ගොඩක් කිව්වා. ඉතින් මම හිතනවා මේ එක්ස්පීරියන්ස් එක මම මේ විදිහට එතකොට මේ වීඩියෝ එක මම ඉවර කරන්න තමයි හදන්නේ. මාරම ලස්සනයි මාරම එක්ස්පීරියන්ස් එකක් ගත්තා. හන්බුක් එකත් කොහොම හරි යන්න ගයිස්. ඉතින් මේක ඇත්තටම මගේ බකට් ලිස්ට් වල එකක්. මොකද මේක තමයි කොරියාවේ තියෙන මේ රාජධානිය. එහෙම නැත්නම් මේ විදිහේ කින්ඩම් එකකින් අපිට ප්‍රධාන වශයෙන්ම අපිට මේ විදිහේ හන්බුක් එක ඇඳලා ඒ තියෙන බෑග්ග්‍රවුන්ඩ්ස් එක ෆොටෝස් ගන්න තියෙන ප්‍රධානම තැන. ඉතින් මට ඒක කරගන්නත් වාසනාව හම්බුණා. මම හිතන්නේ මේ පොඩි මොකක් හරි පෙළපාලියක් වගේ එකක් මේ Hi. Your nation, I'm Korea. I am Sri Lankan. Huh? Sri Lanka. Sri Lanka salam. Sri Lanka. Ne, Sri Lanka. Endo Sri Lanka. Ah. Sri Lanka. Ne. I Ne. want to Yeah, thank you so much. stay in Korea. Yeah, thank you. Kamsahamnida. එයා කිව්වේ අපිට අපි සතුටින් ඉන්නවා බලන්න එයාට ඕනේ කියලා. සතුටින් ඉන්න කියලා කිව්වා. දන්නේ කියන්න. ඔව්. ඉතින් guys එහෙනම් හම්බුක් එක ඇඳගෙන රාජධානියක කරපු රාජධානියක කියන්නේ අත්තම කිව්වොත් පැලස් එකක් මේක. පැලස් එක කරපු ටුවර් එක මම මේ විදිහට ඉවර කරන්න තමයි හදන්නේ. අපි දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ආපහු ෂොප් එකට ගිහිල්ලා ඉවරලා අපේ ඩ්‍රෙස් ටික රිටර්න් කරන්න ඕනේ. අත්තම කිව්වොත් එහෙම අපි එයාලට පේ කරපු ටයිම් එකට වඩා පැය භාගයක විතර ටයිම් එකක් වැඩියෙන් හිටියා. ඒක නිසා මම හිතන්නේ එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරන්න වෙයි අපිට අනිවාර්යයෙන්. ඉතින් මම හිතනවා ඒක පාඩුවක් නැහැ. මොකද මාර මාසෙ තුනක් මේ ඩ්‍රෙස් එකත් අඳගෙන මේ විදිහට ෆොටෝස් ගන්න, මේ විදිහට වීඩියෝ කරන්න සහ මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක විශේෂයෙන්ම ෂෙයා කරගන්න. ඉතින් මේ වීඩියෝ එක මම එහෙනම් මෙතනින් ඉවර කරනවා guys. දැන් අපි ෂොප් එකට යන ගමන් අපේ ඩ්‍රෙස් ටික රිටර්න් කරන්න. ඉතින් මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ මම ඉස්සරහට අනිවාර්යයෙන්ම අරන් එනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක ඇතුව ඔයාලගේ යාළුවන්ටත් අපි මගේ වීඩියෝස් බලන්න ෂෙයා කරන්න. එතකොට එයාලටත් මේ වගේ ලස්සන අලුත් දේවල් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙනම් guys එහෙනම් අද මම මේ වීඩියෝ ඉවර කරනවා. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකක් අපිට බලාපොරොත්තු වෙන්න. අදට ගිහින් එන්නම්. bye bye.